මගුල් ගේකට යන්න හදනවාද? මගුල් ගේකට යන්න හදනකොට අපි කාන්තාවන් ඉතින් වැඩිපුරම කරන්නේ ලස්සන වෙන්න දේවල් කරනවා. ලස්සන වෙන්න අපේ රූපය තවත් වැඩි දියුණු කරගන්න විදියට මේකප් එකක් දාගන්න. අන්න ඒ වෙලාවේ තමයි මට මල්කිව හම්බුනේ. කියන්නකෝ මේ වාගේ සැලුන් එකේ නම එහෙම කියන්න. මගේ සැලුන් එක තමයි K106 Salon and Bridal Studio තියන්නේ අංගොඩ. ඇත්තටම උදේ කුමාරී අක්කව අල්ලගන්න මට සෑහෙන මහන්සි වෙන්න වුණා. හිතපු නැති මොකද අක්කා හැමදාම බිසි. හැබැයි හිතපු නැති විදිහට අක්කගෙන් ඊයේ කෝල් එකෙද්දී හිතට දරා ගන්න බැරි තරම් සතුටක් ආවා. මාරව සතුටක් මේ උදේ එනකම්ම ඇත්තටම මං හිතුවේ නෑ අක්කා එයි කියලා. මොකද මට මං අක්කට හැමදාම එන්න කිව්වත් අක්කට එන්න වෙලාවක් තිබුණ නැහැ. මට හරි සතුටුයි ඉතින් මේ මට අක්කව ලස්සන කරන්න හම්බ වෙච්ච එක. මම ඔයාට වැඩිය සතුටු වෙන්නේ අද ඔයා award winning artist කෙනෙක් හින්දා. කියන්නකෝ ඔයායි ජාත්‍යන්තර ලැබුව සම්මානය ගැන ටිකක්. මොකද මං කියනකොට අඩුපාඩු වැඩි වෙයි. මෙයා කියන සම්පූර්ණ කතාව ඔයගලන්ට කියා ගන්න පුළුවන් වෙයි. කියන්න මොනවද ඒ award කියලා? ඇත්තටම කිව්වොත් මට හම්බුණා ජනවාරි 11 ඉන්දියාවේ නවදිල්ලි වලින් ශ්‍රී ලංකන් බෙස්ට් මේකප් ආටිස්ට් කියන කැටගරි එකේ සම්මානෙ හම්බුණා. ඉතින් ඒක හම්බුනේ এডুকেෂන් මිනිස්ට්‍රි එක හරහා. ඒ කියන්නේ ලංකාවේ හොඳම මේකප් ආටිස්ට් කියලා තමයි කිව්වේ. ඉතින් මට ඒකත් හරියට ඇත්තටම කිව්වොත් හීනයක් වගේ. ඉතින් මේ අර හැමදේම මට එහෙන් හැමදේම ලැබුණා. ඉතින් මට ඒ ලැබිච්ච ගෞරවය මට ඇත්තටම මහමඩක් වගේ. අදටත් මට ඒක හීනයක්. ඉතින් මේ හරි සතුටුයි මට ඒ ගැන. ඒ වගේම ලංකාවේ ඊට පස්සේ ග්ලෝබල් සිනර්ජි සම්මානය හම්බුණා. ඉතින් ත්‍රිමාලි සම්මානය හම්බුණා බ්‍රයිඩල් පැත්තෙන්. ඒ ඔක්කොම මට සැලුන් එකට හම්බුනේ හොඳ මේකප් ආටිස්ට් කෙනෙක්. ඒ වගේම හොඳ බියුටිෂියන් කෙනෙක් කියලා. ඉතින් දැනුත් අපේ මීඩියා එකේ සම්බන්ධ අපේ හොඳ channel එක වැඩ කරන ළඟ කෙනෙක් මේ අවුරුදු කීයක්ද එක්ස්පීරියන්ස් එක? දැන් අවුරුදු 15ක්. අවුරුදු 15ක් ලේසි නෑ. මෙයාගේ වයසටත් වැඩි යාට එක්ස්පීරියන්ස් තියෙනවා. ඉතින් මං අද ගොඩාක් සතුටු වෙන්නේ අන්න ඒ වගේ. award එකට වැඩි වටින්නේ ඔයා අපි ලස්සන කරන විදිය මේ. ඉතින් ඒවා හරිය වැදගත් නංගි award එකක් වටිනවා තමයි. නමුත් මම මාත් එක්ක සම කළා ඒ කතාව ඔයාට කිව්වේ අපිව ලස්සන කරන ඔයාට ගොඩාක් දියුණු වෙන්න තවත් ඉඩ කඩ ගොඩාක් තියෙනවා වගේ වයසත් එක්ක. ඉතින් මේ සැලොන් එක තියෙන්නේ කොතනද කියනවනම් අංගොඩ හන්දියේ ඉඳලා අවිස්සාවෙන්ට පැත්තට එනකොට පොඩි දුරයි තියෙනවා පීපල්ස් බැංක් එක. පීපල්ස් බැංක් එක ඉස්සරහම තමයි මෙයාගේ සැලොන් එක තියෙන්නේ. මොකද ආයේ කියන්න නම K106 Salon and Bridal Studio. අන්න හරි. ඒකට එන්න. ඇවිල්ලා කතා කරන්න. මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් උදේ අක්කා ගැනත් කියන්න. එතකොට එයා ඒ වැඩේ කරලා දෙයි ලස්සනට. ෆෝන් නම්බර් එක කියමුද? කියමු ඔකේ. ඒ වගේම තමයි මම ආයුර්වේද පැත්තෙනුත් වැඩ කරනවා. ආයුර්වේද පැත්තෙන්, කැඩුම් බිඳුම් පැත්තෙන් මම වැඩිපුරම සැලුන් එක පටන් ගත්තේ බ්‍රයිඩල් පැත්ත මේකප්. නමුත් මට අනිත් දක්ෂතාවක් තියෙන හන්දා ඉතින් මම ඒ දේවලුත් මගේ අතේ වෙනවා. ඒ කියන්නේ සැලුන් එකක් කිව්වම කරන්නේ ඕල් රවුන්ඩර් කෙනෙක් විය යුතුයි කියලා තමයි මම දන්නේ. ඒ කියන්නේ ඇඳුම් මහන එකේ කේක් හදන කියන ඕල් රවුන්ඩර්. මොකද කිසිම කෙනෙක් කැමති නැහැ මෙතනට එකක් දීලා අතනට එකක් දීලා තැන් තැන් වලට යන්න. ඉතින් මේ වහල යට ඔය හැමදේම වෙනවා. හරියටම කිව්වොත් පීපල්ස් බැංක් එක ඉස්සරහා නන්දසිරි බේකරිය උඩ තට්ටුවේ තමයි තියෙන්නේ. මොකද ගොඩක් අය කියපු දේ තමයි අනි මිස් වගේ සැලුන් එක හොයාගන්න තැන අපිට තේරෙන්නේ නැහැ කියනවා. බෝඩ් එකක් තිබ්බට කොහෙද සැලුන් එක තියෙන්නේ කියලා දන්නේ නැහැ කියනවා. ඉතින් ගොඩක් කෝල්ස් තමයි. ඒ කියන්නේ ගොඩක් වෙලාවට දුර පැති වලිනුත් එනවා. දුර පැති කියලා කියන්නේ මිස්ලා දෙතුන් දෙනෙක්ලා මීගමුවෙන් එනවා, මාළඹෙන් එනවා, පොතුවරාව, දලවතුගොඩ. ඉතින් මට සතුට තියෙන්නේ ඒ අතරේ අද උදේ කුමාරියක් ආවා. මාර සතුටුයි. ඒ වගේම මම කල්පනා කරන්නේ ඒ අය ඒ දුර ඉඳන් එන්නේ ඇයි? එයාලා එන්නේ මුළු පැකේජ් එකම කරගෙන යනවා. මොකද සැරෙන් සැරේ යාලට එන්න බැරි හන්දා. කියන්නේ අපිට අපේ දේ හරියට කරගන්න පුළුවන් ඔයා ගාවට આવොත් විතරයි කියලා කියනවා. ඉතින් මම ඒත් අහනවා විහිළුවටද කියන්නේ කියලා. ඊට පස්සේ අහනවා නෑ අනේ මෙච්චර දුර ගෙවාගෙන එනවද එහෙනම් කියලා. ඉතින් මාර සතුටුයි ඒ ගැන. ඉතින් මේ මම මගේ නම්බර් එක කියන්නම් 077 91 160. තව දෙයක් තමයි මට අමතක වෙච්ච දෙයක් තමයි ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවට තමයි ඒ award එක ලංකාවේ සැලුන් එකකට ලැබිලා තියෙන්නේ. ඉතින් මම ඒ ගැනත් මාර සතුටුයි. ඉතින් මේ හැමෝම නිසා මගේ ආයතනයේ මේ අක්කලා මට ඒ කියන්නේ කලා ශාස්ත්‍රයේ ඒ කාලේ ඉඳන්ම ගොඩක් අය කතා බහ කරනවා. ඉතින් මේ මූණවල එක්ක ගත්තාම
මට සතුටුයි මේ මූණවල මට අද අත ගන්න හම්බ වෙච්ච එක. මොකද කියන්නේ ඉහේ කෙස් ගන්නට මේ අක්කලට මේකප් දාලා තියෙනවා. ඉතින් ඇත්තටම සතුටුයි යකේ. ඔන්න ඉතින් හෙඩ් මසාජ් එකක් දාගන්න තියෙනවා. ඒ කියන්නේ තිරසාත්තුවක් අපේ භාෂාවෙන් කියන තිරසාත්තුවක් ඔළුවට කරගන්න ඕන දනිස් වලට රිදෙනවා. එයාය තමයි අප්‍රමාණව දැන් ඉන්නේ. දනිස් වලට තෙල් ටිකක් ගාලා ඒවන් හොඳ මසාජ් එකක් කරගන්න බියුටිෂන් පැත්ත ඉහෙල්ම තියෙන කෙනෙක්. එක එක ඔපසරි වලට ගිය කෙනෙක්. එන්න මල්කිව හම්බ වෙන මල්කිගේ සැලුන් එක අනේ ආයි නම කියන්නකෝ. K106 Salon and Bridal Studio. හරියටම තියෙන්නේ අඟුඩ හදියේ පැන්නට පස්සේ People's Bank opposite. එන්න